Hi guys, welcome to සාදරයෙන් පිළිගන්නවා මගේ ඉස්සෙල්ලා කියලා YouTube channel එකට. මම ගොඩක් දවස් මේ ටිකේ වීඩියෝ දැම්මේ නැහැ. මොකද කියනවා නම් මට මේ ඉස්කෝලේ වලට ටිකක් තිබ්බා. O level ඒ ටිකත් එක්ක වීඩියෝ දැම්මේ නැහැ. එහෙනම් ආයෙ මම වීඩියෝ දාන්න පටන් ගන්නවා. තමයි O level ඉවර නැහැ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ දාන්න. හැබැයි අද මම කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයගොල්ලන්ට ගෙදරම AI වලින් ෆොටෝ එකක් හදාගන්න කියලා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් තියෙන ෆොටෝ එක අපි අරගෙන අපිට දාගද්දී ඕටෝමාක් වදිනවානේ. හැබැයි මේකේ වීඩියෝස් වලට විතරයි ඉන්ට්‍රෝ වීඩියෝස් වගේ පොඩි වීඩියෝස් වලට විතරයි ඕටෝමාක් වදින්නේ. අපේ හදන ෆොටෝස් වලට නම් මේක ඕටෝමාක් වදින්නේ නැහැ. එහෙනම් වැඩි ගන්න අපි වීඩියෝ එකක් ඕගොල්ලෝ මගේ YouTube channel එක අලුත් නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒගොල්ලෝ තියෙන bell icon එක click කරලා notification all දාගන්න. එතන මම download එකක් ඕන්ට නිකම්ම ළඟට එනවා. හරි එහෙනම් වීඩියෝ එකට මෙන්න මේක තමයි මේ වෙබ්සයිට් එක. මම වෙබ්සයිට් එකේ link එක පහළ description එකේ දාලා තියන්නම්, comment එකක් දාලා තියන්නම්. postmywallpaper.com කියන එක තමයි මේකේ link එක. ඕල් මෙතන පේන ඇති බොහෝ ගොඩාක් intro video එකක් වගේ පොඩි video කෑලි වගේ මේ අපේ මේවා තියෙනවා. photos තියෙනවා. මේ photos මේ ඔක්කොම videos මේ ඔක්කොම photos. මේ ෆොටෝස් ඔක්කොම මම මෙහෙම එඩිට් කරලා ඕල්ට කියලා දෙන්නම්. ඕකේ එඩිට් කරන්න ලේසි. මේක දැන් මෙතන මේ ෆොටෝ එකක් ගත්තාම හොඳ ෆොටෝ එකක් ගමු. හොඳ ෆොටෝ එක. මේ ඔක්කොම වීඩියෝස් නේ. වීඩියෝස් හරි. මම වෙන තෝරගන්නවා මේක තෝරගත්තා. දැන් ඕගොල්ලන් මේක එඩිට් කරන්න යනවා මොකුත්. දැන් මේ ඔක්කොම අපිට පුළුවන් ඕන විදිහට sizes වෙනස් කරගන්න. මේ මෙතන පොඩි කරන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන්. මේවා කර වැරද්දක් වුණොත් control එකයි z එක ගබන්න. එතකොට ඔයා කරපු වෙනස් ටික එහෙමම පිළිවෙලට බැක් කරනවා. මෙතන ඔයගොල්ලන්ට පේන ඇති අපි වෙනස් කරන්න යන්නේ අපිට මේ font මේක size එකේ මෙන්න මේ නම විතරයි වෙනස් කරන්න ඕනේ නේ. එතකොට අපි මේ කරන්න ඕනේ මේ click කරලා mesh එකේ කොහොම හරි මෙන්න මේ double click triple click කරපු ගමන් මෙතන මේක highlight වෙනවා. ඒක ආයෙ click කරොත් text එක පෙන්නනවා. හැබැයි සමහරවිට මෙතන ටෙක්ස්ට් එකක් දාලා තිබුත් මේගොල්ලෝ එතන මෙතන මේ මෙන්න මේ හරියේ ටෙක්ස්ට් කියලා පෙන්නනවා. දැන් මේක ස්ටයිල් එකක් දාලා තියෙනවා. එතන මේ ස්ටයිල් කියලා තමයි පෙන්නන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ මේක ස්ටයිල් එක වෙනස් කරද්දී මෙතන පල්ලෙහාම බලන්න ඔයගොල්ලන්ට සමහරවට ෂැඩෝ කියලා තමයි තියෙන්නේ. නෑ. මෙතන ඔයගොල්ලන්ට නම නැහැ. මේ ෂැඩෝ කියලා ගහලා තියෙන නම නැහැ. මෙතන කොහෙවත් හොයාගන්න බෑ. ඒ හින්දා තමයි අපි මෙතන ඩබල් ක්ලික් ට්‍රිපල් ටිකක් ක්ලික් කරලා මේක ගත්තේ. මේක ගත්තට පස්සේ guys ඕන මෙතන sizes උඩ ලොකු වැඩි කරන්න පුළුවන්. දැන් අපි මෙතන ක්ලික් කරලා මේක ගත්තනේ. මේ ඔක්කොම backspace කරන්න. backspace කරලා පස්සේ මේ දැන් මට වැරදුනා. backspace කරන්න ලස්සන්ට. එතන මේ ඕන්ට ටෙක්ස්ට් එකක් වගේ තියෙනවා. දැන් මගේ YouTube channel එක මම ගහන්න හදන්නේ සෙල් අකීල්. හරිද? දැන් වැරදියට මේක ලොකු වුණා කියන්නකෝ. බයනේ දැන් නෑ. එළියේ ක්ලික් එකක් දීලා මේක මෙන්න මේ විදිහට ෆ්‍රේම් එකක් එන්න විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ ඕන තරක ඩ්‍රැග් කරන්න පුළුවන් ලස්සන්ට. මේක ලොකු වැඩි කරන්න පුළුවන්, අද කරන්න පුළුවන්, කෙලින් කරන්න පුළුවන්. ඊට පස්සේ එළිය ක්ලික් කරලා ඕට ඕන මෙන්න මේක කෙලින්ම delete බටන් එකෙන් delete කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ආර පල්ලයට ගත්තා මේක ලස්සන්ට. ගන්න ලස්සන්ට. හරි. දැන් ඔයාලට පේනවා මෙහෙම ඩිසයින් කරලා ඉවරයි. මෙච්චරයි. මේ ඔයාලට පුළුවන් ගෙදරින් ඉඳන්ම හම්බ කරන්නනේ මෙහෙම කරලා. මම කවුරු කියලා දෙන්නේ මේවා. බලන්න මේ. ඔයාලට මෙතන බැක් ස්පේස් ගහලා පල්ලයට දාන්න පුළුවන්. අද ස්පේස් එක නැහැ. ඒතර ලොකු වැඩි මේක. ඒතර මම කරන්නේ එළිය ක්ලික් කරා. ටෙක්ස්ට් එකේ සයිස් එක පොඩක් පොඩි කරා. ගාන්ට සෙට් වෙනවා එක. 62 63 64 මේ පැත්තේ වදිනවා. මෙන්න මේ හරිය. පොඩ්ඩක් මෙහෙට ගන්න. පොඩ්ඩක් පල්ලහට. හරි. දැන් ගානට තියෙනවා. ඕකට පේන හැටි මම මෙතනින් කරනකොට පොඩ්ඩක් රතු පාට ඉරි වලින් කඩ ඉරි වලින් පෙන්නන මේක බැලන්ස්ද කියලා. ඒකත් අපිට වාසියක්. දැන් බලන්න මෙතන ඔක්කොම හදලා ඉවරයි. දැන් ඔයාලට කෙලින් මෙතනින් download කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඔයාලන්ට මේක ඩවුන්ලෝඩ් කරද්දී size එක මේගොල්ලන් දෙන එක කියන්නේ ඩිසයින් එකේ තියෙන size එකම තමයි. ඔයාලන්ට quality වෙනස් කරන්න නම් height quality දැම්මොත් $2.99ක්. $3ක ආසන්න ගාණක් ගෙවන්න වෙනවා. දැන් ඩොලරයක් ගත්තොත් රුපියල් 200 ගාණක් යන්නේ. ඔයාලන්ට ඉතින් බේසික් දාලා ගන්න පුළුවන් ලස්සනට වෙන. බේසික් දැම්ම ඩවුන්ලෝඩ් දුන්නා.
යට ටිකක් ලෝඩ් වෙනවා මෙන්න වෙනවා ඩවුන්ලෝඩ් වෙනවා දැන් create your design හරි එයා ඩවුන්ලෝඩ් වුණා ඊට පස්සේ මේ ක්ලෝස් කරලා දින්න ඕකට ඕන හිතලා ඉතින් මම ලොගින් වෙලා තින්නේ අප්ඩේට් කරනවා මේ ලොගින් වෙලා කිසි දෙයක් නැහැ මේ බලන්න මට මේ page එක ගිහලා පෙන්නන්න ලොගින් ගියේ මම තාම ලොග් වෙලා නැහැ මේකට මේක ඔයාලට සම්පූර්ණ ෆ්‍රී ඕකට තියෙන්නේ මෙන්න මේ ඉන්ට්‍රෝ වීඩියෝ මොකක් කරේ මම හදද්දි කේස් එක තියෙන්නේ මේ වීඩියෝ එකට වෝටර්මාක් එකක් වදිනවා එච්චර මෙතනින් වෙන්නේ වෙන කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ දැන් මේ ලෝගෝ කියන එක මම ගන්නවා SL නෑ මම මෙතන මොඩර්න් කියන එකට SL කැල්ල දානවා පොඩ්ඩක් හුරු වෙන්න ඕන අපිට දැන් අපි මේක පස්සට ගමු වීඩියෝ එක මෙතනින් පස්සට ගත්තා ප්ලේ කරා බලන්න දැන් කොහොමද ඒක ලුක් එකක් තියෙනවනේ ඔතන වීඩියෝ එක පොඩි ඉන්ට්‍රෝ කැලි වීඩියෝ එක දැන් මේක ඩවුන්ලෝඩ් කරන්න තියේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙතන බලන්න බේසික් එකේ අපිට වෝටර්මාක් එකක් වදිනවා සයිස් එක නම් ඉතින් ඒ දෙන සයිස් එකමනේ වෝටර්මාක් එක නැති කරන්න නම් HD වීඩියෝ එතකොට නම් $14.95 ගෙවන්න වෙනවා ඒක නම් අපිට නැති කරන්න බෑ ඉතින් මම බේසික් ඩවුන්ලෝඩ් කරනවා පොඩ්ඩක් කියන එක ඩවුන්ලෝඩ් කරනවා ඩවුන්ලෝඩ් ඉවරයි හරි එච්චරයි දැන් අපි මෙතනින් එයා ඩවුන්ලෝඩ් මෙතනින් ඩවුන්ලෝඩ් ඉවරයි දැන් අපේ ඩවුන්ලෝඩ් එකේ ඩවුන්ලෝඩ් වුණා ෆෝල්ඩර් එක ගහුවා මේ තියෙන්නේ දැන් මම ඩවුන්ලෝඩ් කරපු එක කොහොමද ඒක balance ලා ගාන්ට එනවා මේ පල්ලෙහා මේ free video created on postmywall.com අන්න ඕක තමයි ප්‍රශ්නෙට තියෙන්නේ නැත්තම් කිසියක් ප්‍රශ්න නැහැ ගාන්ට ඕන දෙයක් කරන්න පුළුවන් ඊළඟට මම ඔයාලට වීඩියෝ ගන්න දෙන්නම් guys මේකේ කොහොමද අපි වීඩියෝ එකක් කියන්නේ මේ අපි දැන් වෝටර්මාක් වදිනවා මේ වීඩියෝ එක ඉන්ට්‍රෝ වීඩියෝ එකට. ඒතර ඉන්ට්‍රෝ වීඩියෝ එකට වෝටර්මාක් වදින්න නැතුව මම ඔකට මේක හදන විදියක් ඔකට මම කියලා දෙන්න. ඒ වගේම මම මේ link එක description එකේ දාලා තියන්නම්. නැත්නම් ඔයාලා ගහලා තියෙන්නේ postawall.com කියන එක විතරයි. මාත් මෙතන postawall.com කියන විතරයි ගහන්නේ. ගැහුවම මම කෝඩ් වෙනස් කරේ නෑ මේකේ. postawall.com මම තමයි ඒගොල්ලෝ ඔෆිෂියල් එකෙන් තමයි යන්නේ. මෙතන මම ලොග් වෙලා තියෙනවා දැන්. මට ඒක නෝන හින්දා මම මේකේ ලොග් වෙලා ඉන්නේ. ඕන විතර පේනවාට මම දැන් හදපු වීඩියෝස් ඔක්කොම මේ හදපුවා මම මේ ඔක්කොම හදුවා මම මෙතන ෆ්‍රී ෆයර් එකෙන් ෆ්‍රී ෆයර් එකට දාන්න හිටපු එක. ඊට පස්සේ මේ බලන්න මේවා පබ්ලිෂ් කරන්න අපිට මෙතන ඔයා හදපු එක මේ පබ්ලිෂ් කරන්නත් පුළුවන් ලෝකිකෝට මේ වෙබ්සයිට් එකට. ඒකට මම මේ පබ්ලිෂ් කරා මේ ඔක්කොම. එහෙම පබ්ලිෂ් කරපුවත් මේකේ තියෙනවා ඔයගොල්ලෝ හින්දා මේ ඔයගොල්ලෝ කැමති නම් ඔයාලා හදපු එක පබ්ලිෂ් කරන්න පුළුවන්. තවත් ඔයාලා ටෙම්ප්ලේට්ස් ඕන නම් මේකේ add design දීලා මෙතනින් එන ඩිසයින් වලින් ඔයාලට කැමති මේ පෝස්ටර් හදන්නත් පුළුවන්. මේ පෝස්ටර් හදන්නත් පුළුවන්. මේක නම් පට්ට වාසි එකක්. මාරු new design මාරු ඔයගොල්ලෝ මේකේ ඩිසයින් එකේ ටෙම්ප්ලේට්ස් තැනට තමයි යන්න ඕනේ. ටෙම්ප්ලේට් වලට කියලා තමයි ටෙම්ප්ලේට් ගන්න ඕනේ. කියන්නේ දැන් postmywall.com ගහලා ටෙම්ප්ලේට් එකක් ක්ලික් කරලා ටෙම්ප්ලේට් ඕන කියලා ටෙම්ප්ලේට් ගහලා යන්න තියෙන්නේ. ඒතර තමයි ඔයාලට මේ වගේ ටෙම්ප්ලේට්ස් හම්බ වෙන්නේ. නැත්නම් ඔයගොල්ලන් අතින් ඩිසයින් කරන්න වෙනවා. මේ මෙතන ඔයාලට පුළුවන් අතින් ඩිසයින් කරන්න මේ හරියෙන් ඔයාලට තියෙනවා මේ ඔක්කොම ටෙම්ප්ලේට්ස් and sizes. මේ ඔක්කොම sizes ඔයාලට තියෙන කැමැති එකක් මෙතන තෝරගෙන හදන්න. දැන් කාට හරි ડોකියුමන්ට් එකක් හදාගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ ස්පෝර්ට්ස් වලට මේක ඕන එකක් හදාගන්න පුළුවන්. මේ ඔයාලට පේනවානේ මෙතන ඔයාලා නේම් කාඩ් එකක්වත් මෙතනින් ටයිප් කරලා නේම් කාඩ් කියලා ටයිප් කරලා ගමන් බලන්න නේම් කාඩ් මේක name card කියලා ගන්න නැහැ. browse my theme එකකට මේක theme එකට තියෙන්නේ. ඉතින් මේ ඔයාලට මේ වගේ එකක් තියෙනවනේ මේ advertisement එකක් දාන්න පුළුවන් ලස්සනට. මේ වෙනද සයිල් වලට එම
ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විශේෂ ඔය අන්න මේ වගේ හදාගන්න නම් ඔයාට ඕන දෙයක් හදාගන්න පුළුවන් මේකේ. මේ තමයි වාසිය ඔක්කොම ෆ්‍රී. මේ ඔක්කොම ෆ්‍රී. මේ ඔක්කොම ෆ්‍රී. එහෙනම් guys අදට මගේ වීඩියෝ එක මෙච්චරයි. තවත් වීඩියෝ එක හමු වෙනතෝ ඔයගොල්ලන්ට සුබ දවසක්. මගේ channel එක දැම්ම subscribe කරන්න. මේක පිළිබඳ පොඩි විස්තරයක් දාන්න මගේ කමෙන්ට් එකේ. ඕනට ඕන නම් මාව contact කරගන්න පුළුවන්. මේ ඔයාලගෙන ඕන නම් මට inbox message එකක් දාන්න. මම ඔයාලට මම message එක reply කරනවා අනිවාර්යයෙන්. එහෙනම් guys තවත් වීඩියෝ එක හමු වෙනතෝ ඔයාලට සුබ දවසක්.